Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් වෙනද වගේම හරිම ලස්සන දවසක්. දැන් වෙලාව උදේ 7ට විතර. කොළ කැඳ වීදුරුවක් බීලම අද දවසේ මද වැඩ කටයුතු පටන් ගත්තා. ලබන මාසේ මට එක්සෑම් එකක් තියෙනවා. ඒ හින්දා උදේ වරුවම පාඩම් වැඩ කටයුතු තමයි කරේ. දැන් වෙලාව 2යි. ඔන්න දවල්ට කන්න තමයි හදන්නේ. දවල්ට කාලා ඉවර වෙලා රිලැක්ස් වෙන්නත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා තමයි බැලුවේ. එහෙනම් අද යන් අපි ගම වටේ රවුමක්. මං චුට්ටක් අපේ ගම ගැන කතා කරන්නම්. දැන් අපි මේ ජීවත් වෙන්නේ මෑත කාලයේදී අලුතෙන්ම ඉදිවුණු ගමක. ඒ කියන්නේ ඔයාලා අහලා ඇති, දන්නව ඇති. සමහරවිට ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. පහුගිය කාලයේ නායම් වලට ලක්වන සහ නායම් අවදානම් කලාපවල ජීවත් වන අයව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා රජයෙන් ඉඩම් දීලා නැවත පදිංචි කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඉතින් අන්න ඒ විදිහට කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ආපු අය තමයි දැන් මේ ගමේ ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න කතාවෙන් අපේ ගමේ උඩහට වෙන්න තියෙන ලොකු ගල උඩට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ගල උඩට ආවම ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච ඒ ලස්සන වටපිටාව ඔයාලට පේනවා ඇති අර ඈතින් ගොඩනැගිල්ලක්. ඒ තමයි රුවන්වැල්ල වෝටර් සප්ලයි ප්‍රොජෙක්ට් එක. රුවන්වැල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවලට පානීය ජල සැපයුම දැන් මේකෙන් ලබා දෙනවා. මෙතනට ආවම පේනම සුදු පාට ඈතින් චෛත්‍යයක්. වීඩියෝ එකේ සමහරට පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තමයි අකුරුගල රජමහා විහාරයේ චෛත්‍ය. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති දැන් වතුර ටැංකියක්. ඒ තමයි අපේ ගමට වතුර දෙන්න හදලා තියෙන වතුර ටැංකිය. වීඩියෝ එකේ ඉස්සරහට මම පැහැදිලි ඡායාරූපයක් දාලා තියෙනවා. உன்னாலே என்னானும் என் ஜீவன் வாரதே சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே உன் கைகள் கோர்க்கும் ஓர் நொடி என் கண்களோரம் நீர் துளி உன் மார்பில் சாய்ந்து சாக தோணுதே உன்னாலே என்னானும் என் ஜீவன் வாரதே சொல்லாமல் உன் சுவாசம் என் மூச்சில் சேருதே விடிதால வானம் இருபோச வேண்டும் மடி மீது சாய்ந்து கடி பேச வேண்டும் முடியாத பார்வை நீ வீச வேண்டும் முருநீரு மீன்மேல் உன் வாச வேண்டும் இன்பம் இதுவரை நாம் போவோம் அதுவரை. ඉතින් අද මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් thank you. අමතක නොකර YouTube channel එක subscribe කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් මාත් එක්ක බෙදා ගන්න. දිගටම ලස්සන වෙනස් විදිහේ videos බලන්න එකතු වෙලා ඉන්න.